එංගලන්තය හා ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන තරඟ 5ක යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේදී විශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට මේ වන විට ලොව අංක 1 පන්දු යවන්නා වන ඉන්දියාවේ ජස්ප්‍රීත් බුම්රා සමත් වුණා. කාසියේ වාසිය දිනු එංගලන්ත ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 471ක් රැස් කරන්න සමත් වූ අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්තයේ සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 465ක් රැස් කරන්න සමත් වෙනවා. එහිදී ඉන්දියාව වෙනුවෙන් ලකුණු 83කට එංගලන්ත ප්‍රබල කඩුළු පහක් බිඳ හෙළන්න බුම්රා සමත් වුණා. මේ කඩුළු පහත් සමගින් සීනා කන්ට්‍රීස් එහෙම නැත්නම් සවුත් ආෆ්‍රිකා, ඉංග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා කියන ෆාස්ට් බවුන්සි පිච් වලට ප්‍රසිද්ධ රටවල් වලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් ආසියානු පන්දු යවන්නා වීමට ඔහු සමත් වෙනවා. එහිදී බුම්රා ඉහත කී රටවල් වලට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී ඉනිම් 60කදී කඩුළු 150ක් බිඳ හෙළන්න සමත් වෙනවා. මේ වාර්තා නාමාවලියේ දෙවෙනි තැන සුල්තාන් ඔෆ් ස්විංග් the best left arm fast bowler of all time පාකිස්තානයේ වසීම් අක්‍රම් හිමි කර ගන්නවා. එහිදී ඔහු ඉනිම් 55කදී කඩුළු 146ක් බිඳ හෙළනවා. ඉනිම් 67කදී කඩුළු 141ක් බිඳ හෙළු ෆ්ලිපර් පන්දු එල්ලුවක් පියගැන්වූ හිටපු ඉන්දිය සුපිරි පාදක පන්දු යවන්න අනිල් කුම්ලි මේ වාර්තා නාමාවලියේ තුන්වෙනි තැන හිමි කර ගනිද්දී එහි සිව්වෙනි තැනත් ඉන්දියාවේම ප්‍රබල වේග පන්දු තුනක් වන ඉෂාන් ශර්මා හිමි කර ගන්නවා. එහිදී ඔහු ඉනිම් 71කදී කඩුළු 130ක් බිඳ හෙළන්න සමත් වෙනවා. දැන් ඉතින් බලන්න ඇති කටින් කට ඇහෙන තරම් ලෝක පූජිත පන්දු යවන්නන් බිහිවෙච්ච අපේ රටේ එක ක්‍රීඩකයෙක් මේ ලිස්ට් එකේ නැද්ද කියලා. ඉතින් මේ වාර්තාගත ලයිස්තුවේ පස්වෙනි තැන ලෝ වැඩිම ටෙස්ට් කඩුළුලාභියා වන ටෙස්ට් කඩුළු 800කට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හිමි කර ගන්නවා. එහිදී ඔහු ඉනිම් 36කදී ඉහත කී සීනා රාජ්‍යයන්ට එරෙහිව ඔවුන්ගේම මව්බිමේදී ටෙස්ට් කඩුළු 125ක් බිඳ හෙළන්න සමත් වෙනවා. මෙවැනි වේග පන්දු යවන්නන්ට උචිත තනතිරු සහිත සීනා කන්ට්‍රීස් වලදී වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් ආසියානු පන්දු යවන්නන් අතරට අනිල් කුම්ලි, මුරලිදරන් වැනි දඟ පන්දු යවන්නන් පැමිණීම තුළින් ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාවය කෙතෙක්ද යන්න මනාව ඉස්මතු වෙනවා. එසේම මෙහිදී තවත් අවධානය යොමු කළ යුතු කරුණක් තමයි බෝඩර් ගවස්කර් තරඟාවලිය ඇතුළු තරඟ 5කින් පමණ සමන්විත දිගු ටෙස්ට් තරඟාවලිය ඉන්දියානුවන්ට එදා සිටම ඉහත කී රාජ්‍යයන් සමග හිමි වීම නිසා මෙහි ඇතුළත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනාට වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වූ බව. ඒ බව මේ ක්‍රීඩකයන් 5 දෙනාගෙන් එම රාජ්‍යයන්ට එරෙහිව ඔවුන්ගේම මව්බිමේදී වැඩිම ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් තිදෙනා බවට ඉන්දියානුවන් තිදෙනාම පත්වීමෙන් වැටහෙනවා. මෙහි ඇති සුවිශේෂීම කරුණ තමයි අපේ මුරලි ඔවුන්ගේම මව්බිමේදී කඩුළු 125ක් දවා ගනිමින් ලයිස්තුවේ 5 වෙනි තැන පසුවන්නේ ඉනිම් 36ක් පමණක් ක්‍රීඩා කරමින් බව. ඒ අනුව ඔහුගේ ඉනිමකදී කඩුළු සාමාන්‍ය 3.47ක් වෙනවා. එය මෙහි වාර්තාවට දැන් හිමිකම් කියන ඉන්දියාවේ ජස්ප්‍රීත් බුම්රාගේ ඉනිමකදී කඩුළු සාමාන්‍ය වන 2.5ටත් වඩා ඉහළාගයක් ගන්නවා. ඉතින් එහෙම බැලුවාම ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන ඉන්න සැබෑම විශිෂ්ටයා කවුද කියනවත්. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.